සුබ දවසක් හැමෝටම. මේ තියෙන රිපෙයාර් වලට පාටි බොක්ස් වගේක්. මේ පාටි බොක්ස් එකේ තිබ්බ ප්‍රශ්නේ තමයි මේක පව ඔන් වෙනවා. පව ඔන් වුණාට මේකේ සවුන්ඩ් එක එන්නේ නැහැ. සවුන්ඩ් එක සාමාන්‍ය ගානකට ඇහෙනවා. ඒ වුණාට සවුන්ඩ් එන්නේ නැහැ. සාමාන්‍ය වොට් 60ක 100ක වගේ අවුට් එකක් මේකේ තියෙනවනේ. ඒ වගේ අවුට් එක එන්නේ නැහැ. වොලියුම් අඩු වැඩි වෙනවා. ඊට පස්සේ මේකේ බෝඩ් එක ගලවලා මේ විදිහට බලන් ගියා. මේ තියෙන්නේ මේකේ ඇම්ප්ලිෆයර් බෝඩ් එක, කන්ට්‍රෝල් බෝඩ් එකයි තියෙන එක. මේකේ සම්පූර්ණ සර්කිට් බෝඩ් එකම ගලවලා මේ චෙක් කරන් ගියා මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ කියලා. මේ තියෙන මේ පාටි බොක්ස් එකේ ඇම්ප්ලිෆයර් බෝඩ් එක. මේ තියෙන ඇම්ප්ලිෆයර් බෝඩ් එක මේක බලාගෙන ගිහිල්ලා මේකේ තියෙන ප්‍රශ්නේ හොයාගත්තා. මේ තියෙන IC එකේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ IC දෙකම මේකේ වැඩ කරන්නේ නැහැ. ඒක හින්දා තමයි මේකේ මේ ප්‍රශ්නේ එන්නේ. මෝඩ් වලට මාරු වෙද්දිත් මේකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම සවුන්ඩ් එකත් හරියට එන්නේ නැහැ. සමහර වෙලාවට එනවා. ඒ ප්‍රශ්න ඔක්කොම වෙන්නේ මේ IC ටිකයි තව කම්පොනන්ට් වගේක් තිබ්බා. මම ඒ ටිකත් මාරු කරා. මේකත් එක්කම සවුත් වෙලා තිබ්බා. IC දෙකට අමතරව මේ ෆිල්ටර් පැත්තේ තිබ්බ කැප් ටිකත් මාරු කරගත්තා. ඔයාලගෙත් මේ වගේ පාටි බොක්ස් තිබ්බොත් අරන් එන්න හදලා දෙන්න. දැන් මේ තියෙන්නේ මේකේ රිපෙයාර් එක කරලා ඉවර වුණාම මේක තියෙන තත්ත්වේ